කරලා දෙන වෙද්දු විමානේ යන්න වාලේ අපි යන ඉස්පිරිතාලේ යන්න වාලේ අපි යන ඉස්පිරිතාලේ කීයද මල්ලිකා 850 850 හෙට දෙන්න හෙට අදත් ඒ සල්ලි නැති නිසානේ දන්න කියන ත්‍රිවිල් එක ආවේ හෙට මගේ සල්ලි ලැබුණා මම මල්ලිගේ සල්ලි ටික ගෙදරටම ගෙනත් දෙන්න ඉතින් මාපු අයර පෙරේර මාත්‍යා එහෙම එකක් ගන්නකො ඉතුරු ටික හෙට ගෙදරටම ඇවිල්ලා ගෙවන්න හරි අපේ ගෙවල් පාරේ වාහනයක් හරවන්න පුළුවන් නේ පුළුවන් රාඩෝ එක ඔව් පුළුවන් වැටි වදින්නේ නැහැ නේ එන හෙට ගමු හරි මං ගියා ඊළඟේ මොකද අසනීපයක්ද ඒකට මේ බයිසිකල් හැන්ඩල් එකක් ගිහලා වගේ 850 කිල්ල කොල්ල අඬනු 850 යකෝ මේ අපේ දවසේ පඩිය වගේනේ 850 මොකද්ද බං උතුමයි ඌඹට ගැහුවේ නැතුව අර කැම්පස් එකේ ළමයි උද්ඝෝෂණය ගියාම මහතුරු පයින් ගන්නවා ඌ එහෙම මට ගහන්නේ ඒ මල්ලි දන්නවා මට ලොතරැයියක් ඇදිලා තියෙන්නේ කියලා අපිටත් ළඟදීම ලොතරැයි ඇදින්න තියෙනවා අපිට ඇදිච්ච ලොතරැයි වල හැටියට අපි මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් කියහන්කෝ බල කාටවත් කියන්න එපා බලට විතරයි මේක කියන්නේ මට ලොතරැයියක් ඇදිලා තියෙනවා අනිද්දාට මම මේ හොස්පිටල් එකේ ලොක්කෙක් වෙන්නත් බැරි නේ මොනේ නේද ඔය කියන්නේ ඈ අර චන්දකාලේට තිරුකුණාමලේ තෙල් නිදි තියනවා කියනවා වගේ මේ ඇත්ත කියා බලට මොකද බං මම බොරු කියන්නේ මං කියන හැටියක් තමයි ඒ ගමනේ නම් නිකන් පොඩි ලොතරැයි ගතියක් තියෙනව නේද බං පොඩි අමුත්තක් තියෙනවා තමයි කමන්නේ උට හරියනවා නම් අපිට හරි ගියා වගේනේ මගේ කානේ නේ ඒකක් බීලා ඉන්න. එකත් හොඳයි ඉතින් උදේට කෑවෙත් නෑනේ. ඉතින් මොනවාරි කාලා නෙමකෝ. පයපදෙන් කරදර වෙන්න ඕන. මොනවද? ඔමි. ඒක බිව්වත් ඇති ඉතින්. සිල්වා. අපේ මේ පෙරේරා මහත්තයාට හරි? පෙරේරා 10 දෙනෙක් ඉන්නවද මේක? රත්තරන් කඩක් වගේ එකවරම ඉන්නේ. ඒ පෙරේරා මහත්තයා තමයි. ඒ පෙරේරා මහත්තයාට ගිහලා කැන්ටින් එකේ සෑන්ඩ්විච් දෙකක් අරන් එනවා. හා? වහගෙන එනවා නැත්නම් මැස්සෝ වගේ. බලන්න මොකද ප්‍රශ්න? මම මේ කල්පනා කළේ. ඔව්. මම මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට එනවනම් අපි මේ ස්ටාෆ් එක වැඩි කරන්න. වැඩි කරන්න. පොඩි ඇහැට කනට පේන කීප දෙනෙක් දාගන්නත් ඕන. අන්න හරි. හැබැයි අපි ටෝනියා තියාගමු. මේක හුදු කිල්ල. මේ සාගරිකයි ප්‍රේමී ඉතින් නරකම නෑ. මම ඩියයි හම්බෙන් කරලා. ඒ වෙනුවට ගම හොඳ 6-4 පොරවල් දෙකක්. මම පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. ඔව්. හැබැයි 6-4 පොරවල් අරන් අපිට ඕන වෙලාවට මේච්චල් කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙයි දන්නේ. හොඳයි එමනම් ගොඩියයි යමරේ තියාගමුකෝ අපි. ආණ්ඩුව මාරුණාට මෙතියමතුරු මාරුන්නේ නෑ වගේ අපි ස්ටාෆ් එක මාරු කරන්න ඕනේ නෑ. හැබැයි අලුතෙන් කට්ටිය ගන්න ගන්න. මේ හැබැයි ඉතින් ඊට පස්සේ නම් මේ සුදු ඇඳුම් බෑ. ටයි කෝට් ඇඳලා ජේත්තුවට ගම්මිමයි යන්න ඕන කන්න බොන්න ඕන. මට ඔය ටයිකෝට් ඇඳම පිළිලැජ්ජයි. අනේ ලැජ්ජෙන්න ඕනේ. ස්ට්‍රෙච්චර්ස්ලා ඉන්නෝට පිළිලක් තියෙනවා. මම සුදුස් කාලා ගිහින් එන්න. මේ සිල්වර් කරක් වෙන්නේ. නෑ. ඒ සිල්වර් මේ කොහෙද යන්නේ? මම පොඩ්ඩක් පොතාසම් කරලා ඉන්නේ. අසන් කරන්නේ මොකද?
හෙට අනිද්ද මේකේ ඩිරෙක්ටර් ගලින්නේ. මොකද අවසන්නේ? අනේ අම්මපල්ල එක පාඩම් වෙච්ච දේනේ. කොහොම හිටිය මිනිස්සෙක්ද? අනේ දෙයියනේ දෙයියවත් අපි දිහා බලන්නේ නැහනේ කියහන්කෝ. හැබැයි මිනිහා මුලාමතක කරන එකක් නෑ. ඕකා ඔය ගෑනු ටිකට හවුනොත් එහෙම මොකයි කෙස් ගහක්වත් ඉතුරු කරන්නේ නැහැ. දන්නවනේ උන්ගේ හැටි. ලක්ෂ ගානක්ද කෝටි ගානක්ද දන්නේ නෑනේ. වැඩේ කියන්නේ හෙට අනිද්දාට අපිට 9කට සර් කියලා දාලා තමයි කතා කරන්න වෙන්නේ. ඔව් ඒක බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යෙන්ම. කන්නේ කියන්නේ මං කොහේ ඔය දුවන්නේ පරක් වුණා කෑම අයනවා පෙරකාරයට. පෙරකාරයට? ඔව් පෙරකාරයා දැන් ලොක්කවල්ලාගෙන ඉස්සර ලොක්කට කෑම දීපු එකාට දැන් අපිට කෑම අදින්න වෙලා. නේ එහෙනම් පුතෝ මේක කෝටි ගානක ලොතරැයියක් හොඳේ. ලොතරැයියක්? ඔව් පෙර මහත්තයාට ලොතරැයියක් ඇදිලානේ. එහෙනම් පෙර මහත්තයාට කෑම ටික ඉක්මනට ගිහින් දෙන්න වෙයි. මං යනවා. මේ බලපන්කෝ. සල්ලි ගැන කිව්ව විතරයි මිනිස්සු වෙනස් වෙන හැටි. මේ ඔය සිල්වා කියන්නේ වයසට ගිය හොඳට දැනුම තේරුම තියෙන මිනිහෙක් ඈ. පෙරේරා වගේ නෙමෙයි. ඕක පට්ට මෝඩයා පෙරේරා කියන්නේ. ඕකට සල්ලි හම්බුච්ච ගමන් ඕක වෙනස් වෙනවා බා. දැන් සිල්ලා ගිහිල්ලා පෙරරට දුක කියලා මිනිහගේ හිත කොහොම හරි අල්ලගනි. බලමුකෝ දේශපාලඥයෝ වගේ පරම්පරාවම ගොඩ දායිද කියලා මු. සමහරු නම් දැන් ඉරිසියාවේ පැලේ අපිටත් හරි ගියා කියලා. හරියන්න මොකද උනේ බා? අපේ පෙරේරායියට ලොතරැයියක් ඇතිලානේ කෝටි ගානක. කීයක් විතරද පියුමි? මං හිතන්නේ කෝටි 10කටත් වඩා වැඩි පියුමි. ඔන්නේ කොයි තරම් දෙයක්ද? ෂොක්. දැන් ඉතින් මේ මිනිස්සුත් ඉවරයි. මට වෙන වැඩක් නෑනේ. මිනිස්සුන්ගේ කාරවල් වල එල්ලෙන්න එන්නේ පව වගේ කතා කියන්න. දැන් ඉතින් වැඩ කරලත් ඉවරයි. අපි දන්නේ නැද අම්මන්ඩිගේ හැටි? අයියෝ පෙරේරටනේ ලොතරැයි ඇදුනේ. දෙන්න එක බෙදා ගන්න බැරුව දඟලනවනේ. මන්ත්‍රී මැරි ලාසනේ ගන්න හදනවා වගේ. මෙන්න මේ සාගරිකානේ ඕන දෙයට එපා දෙට හැම දෙයකම මට බයිනවා. අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ උනට මම මොනවා කරන්නද? හරි ලස්සන එක්කිනානේ ලස්සන බේරණනේ බලන් ඉන්න බැරුව. කොහොමත් මම ලස්සනයි තමයි. ටියුබ් ලයිට් වලට ලස්සනයි කියන්නේ ඉතින් හදෙලි දැකලා තියෙවුන් තමයි. අපි ටියුබ් ලයිට් බලපලකෝ මෙයාගේ හඳේ ලස්සන විතරයි. වාට තිබුණට නිසසල සඳ මත. අහගත්තද? දැන් හරිනේ. ආවාට මං කියන්නේ ඔබට ආවාට ගැන. දඟල ලොට්ටය කරෙල්ලෙන්නේ හැදුවා. ලොක ගණන් ගත්තේ නැහනේ. දැන් ඉතින් පෙර මිටිුණක් කමන්නේ උඩේ කරෙත් එල්ලේ. ඒ ගෑනිට උසයින් කියලා ගානක් නැහැ. කාගේ හරි කරේ එල්ලෙන්නම තමයි ඕනේ. ඔව්. අද ඉඳලා ලොක්කව අමතක කළා පෙරේරට සෙට් වෙයිද දන්නේ මං ඊට කලින් පෙරේරායිය වල්ල ගන්නම්කෝ. මාත් ඔය 67ට වඩා ඒවා දන්නවනේ. බලමුකෝ මේ පාර තානියාගේ මායන්ද මගේ මායන්ද හරියන්නේ කියලා. මං ඉතින් ඔය ඔක්කොම බල ඉන්න. මේවා මායන්නේ මේ කෝලම්. අපි දැන් මේ කාමරේ පිළිවෙලකට හදලා ගන්න ඕන. මෙතනින් දාන්න ඕන ලස්සන ටේබල් එකක්. මෙතෙන් තහයි කරන හොඳ AC එකක්. මේක ආයේ නෑ භූගත මාලිගාවක් වගේ සුපිරියර තියෙන්න ඕන. එතකොට ડોක්ටර් දෙන්න මේකද? දෙන්නම කිව්වේ මම කිව්වේ ඉතින් ડોක්ටර්යි මිස්ටර් පෙරේරායි. සර් කියන හැටියක් තමයි. එහෙම කියන්න එපා කොල්ලෝ. ඔයාත් හෙට ඉඳන් මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් ඈ. මොකද ලොතරැයි සල්ලි රන් පැනලා යන්න කියලා ඈ. අම්මෝ මිස්ටර් පෙරේරාට ඔය ස්වීප් එක හැදුනයි කියලා අර සාගරිකාගේ තිබ්බ ඩැංගලෙල්ල. බුදු අම්මෝ මම බය වුණා. ડોක්ටර් එතකොට ඔය අමාත්‍යාංශවල වගේ මම ඩිරෙක්ටර් කෙනෙක් වුණාම මටත් පෞද්ගලික ලේකම් කෙනෙක් තියාගන්න පුළුවන් නේ. රාජකාරී මට්ටමින් තියාගන්න පුළුවන්. හැබැයි මිස්ටර් පෙරේරා අර උඩක් කියවන මේ පැත්ත පළාතේ ගාව ගන්න. මම ඔයාට හැදකාර ලස්සන සෙක්‍රටරි කෙනෙක්ව හොයලා දෙන්න. ලස්සන තිබුණොත් මැද
ලස්සන තිබුණොත් ඇති. මොකද පෞද්ගලික ලේකම්වරියකට ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. මාත් එක වාහනේ අනේක විතරයි තියෙන්නේ. දැන් එතකොට කවද්ද ලොතරැයි සල්ලි ගන්න යන්නේ? සල්ලි ගන්න නැහැනේ. කෙලින්ම බැංකුවට දැම්මා කාඩ් එක හදාගත්තා කාඩ් එකකින් ගෙව්වා. ඊට පස්සේ ඉතින් ක්‍රීඩා channel එකක් දැම්මා වගේ තියయ్యා. වත්කම් පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් විතරක් ක්‍රීඩා channel එකක් දාන්න. ඔන්න මිස්ටර් පෙරේරා ආයි අපි නොකියුවයි කියන්න එපා. එහෙම වුණොත් අපි හැමෝම පොලිමක් හැදිලා නෝ ඔයා වෙනුවෙන් කට උත්තර දෙන්න. කට උත්තර දෙන්න එන්න වෙන එකක් නෑ. මොකද ඒකේ අලගිය වැලගිය ඔක්කොම කූඩුවට දානවනේ. ඔයගොල්ලෝ කූඩුනේ. එහෙම වුණොත් අපි දෙන්නට අපේ කෙදල්ල තනන්න වෙන්නේ ඒ. මාත් බෑ. දැන් කියලා බෑ. මේ දැන් හෙට මණ්ඩලයට යනවා නම් මං ගොඩියව දෙන්නම් මගේ කාර් එකත් එක්කලා. ආරක්ෂාවට තුවක්කුවකුත් එක්ක සිල්වත් දෙන්නම්. ආරක්ෂාව වැදගත්නේ. ඕන නෑ ඉතින්. මට ලොතරැයි ඇදුනා කියලා දන්නේ අපි සෙට් එක විතරනේ. ඒක තමයි බං ස්කොට් එකක් ඕනේ. අපේ උන් විශ්වාස කරන්න අමාරු. මිස්ටර් පෙරේරා මාත් එනද මණ්ඩලයට යන්න? ඔයා ගියොත් මණ්ඩලේ කචල් වෙයි. ඔයා මණ්ඩලයට යන්න ඕනේ නෑ. ඔයා මෙහෙට වෙලා ඉන්න. මේ ඔක්කොම පිළිවෙලකට ලෑස්ති කරන්න තියෙනවා. හෙට මිස්ටර් පෙරේරා එනකොට. Excuse me. Hello. ඔය පෙරේරාත් එක්කලා මණ්ඩල ගාන යන්න තියාගන්න එපා. මම ආස නැහැ. ඒකක් තියා හෙට පෙරේරා මෙහෙට ආවෙන් පස්සේ මේ පැත්ත පළාත එන්නත් එපා. ඒක තමයි හොඳම දේ. ඒකද හොඳම දේ? අසාවා මේ එතන බිත්තියක් නේ. ඉතින් දකුණටද? හරි දකුණට වෙනවා. කොයිද කවුරුවක් පේන්නේ නැහනේ. කවුද මේ? මට ඇත්ත කියන්නේ. කවුද කතා කරන්නේ කියන්නේ? සාගරිකා මිසෙද? අනේ අම්මේ මම මෝචරේ ළඟින් තනියමනේ ආවේ. මං ඔයාව හැමතැනම හෙව්වානේ. මාව? ඔව් මං හැමතැනම හොයලා දැන් තමයි ඔයාව අල්ලගත්තේ. මේ මොකද සාගරිකා මිසේ? අයියානේ. අහන්නකෝ. කියන්නකෝ. මේක පාට සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. වහින්න ගත්තා. මෙහෙට අහන්නකෝ. කියන්නකෝ. වැහි බින්දු එක එක වැටිලා ආදරවැව පිරෙන්න ගත්තා. ඊට පස්සේ වැව උතුරන්න ගත්තා. ඊටත් පස්සේ වැව් බැම්ම කඩන් යන්න ඔන්න මෙන්න තියෙන තමයි මම ගතාලගත්තේ. දැන් අපි යට වෙලා මැරෙයිද? මොකටද? දැන් මොකද ආදර වැවද්ද මොකද්ද කඩාගෙන එනවා කිව්වේ? අනේ ඔයාට මං කියපු එක තේරුන්නේ නැද්ද? ඇත්තමයි සාගරිකා මිසි මට ඔය මහ ප්‍රාණ දේවල් තේරෙන්නේ මේකයි මේක මේ ඔයාට ලොතරැයියක් ඇදුණු නිසා කියනවා කියලා නම් හිතන්න එපා හොඳේ. මේ ආදරේ කාලයක් තිස්සේ ඉඳන් මගේ හිතේ තිබුණා. අද මම බෝඩිමේ ඉඳන් එනකොට හිතාගෙනමයි ආවේ අද නම් මම කොහොම හරි කියනවා කියලා. වැඩේ තියෙන්නේ අද ඔයාට ලොතරැයියක් ඇදිලානේ. එන්න බලන්න මට ලොතරැයි ඇදුණු දවසෙම ඔයා මට ආදරේ කිව්වා. මේක හිතාගන්න බෑනේ. ඔයාටත් එහෙමනේ. ඔයා දැන් මගේ හිත කියවන්න පටන් ගන්නනේ. ඇත්තමයි හිතක් නෙමෙයි ළඟදි පොතක් පත්තරයක් මං කියෙව්වේ නෑ. අනේ ඔයා නොකිය හිටියට මට ආදරේ කියලා. මං අද හෙට මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඉන්නේ. මම මේකේ විනය හදනවා. එතකොට ඉතින් ඔයාට සාගරිකව අමතක වෙලා යයිද දන්නේ? සාගරිකා අමතක වෙලා යෑම කෙසේ වෙතත් සාගරිකා මගේ පුද්ගලික ලේකම්වරිය වෙයි සමහර විට. ඇයි අනේ ප්‍රශ්නකින් වගේ සමහර විට කිව්වේ? නෑ ඒක නිකන් කියවිච්ච එකක්.
ඔව් ඉතින් කොහොමත් සමහරක් ඇමතිවරු මේ පෞද්ගලික ලේකම්ට ගන්නවා කියන්නේ වයිෆ්නේ. මට කොහෙන්ද ඉතින් වයිෆ් කෙනෙක්? එයනේ. දැන් හෙට අනිද්දාට මං ඔයාගේ පෞද්ගලික ලේකම් වෙනවා කියන්නේ වයිෆ් නා වගේ තමයි. මිසී කියන හැටියක් තමයි. එයනේ මිසි. මිසි කියන්නේ බෝ. සාගරිකා. සාගරිකා? ඒක දිග වැඩිනේ. අපි කෙටි කරලා කියමු. කවුද? සාගි. සාගි. මේ ඔයා මට ටානියට වඩා තනක් දෙනවා නම් මං ඔයාට මගේ පණ උනක් දෙනවා. මාව චුට්ටක් කොනිත්තන්න. චුට්ටක් කොනිත්තන්න. ඒක මට දැනුණා. ඒ කියන්නේ මේක හේනයක් නෙමෙයි. මේ ඇත්තටම වෙන එකක්. ඒ කියන්නේ සාගි මගේ වෙනවා කියන එක. මගේ කියනවට වඩා ඉතින් වෙන්නේ අපි අපේ වෙන එකනේ නේ? ආදරේට උස බලපානවා කිව්වට උස බලපාන්නේ මට නෑ. පුදලාලි. දැන් අපේ පෙරටත් මහත්තයා කියලා තමයි කතා කරන්න වෙන්නේ නේද? මොනවා වුණත් අපි තනතුරට ගරු කරන්න එපාය. ඒක හරි. ඒකට මට නම් ඉතින් ඔය අයියේ කියලා කියන සර් කියන්නේ මොකක්ද වගේ සිල්ව මහත්තයා? කොහොම හරි කියන්න ඕනේ බං. ඔයිට වඩා ගොම්මි හරක්ට අපි මැතිතුමා ඔතුමානෝ ශ්‍රීමතානෝ යුග පුරුෂයා කියලා කියන්නේ. මේකට කොහොමක් එනවා? ඒකත් ඇත්ත තමයිනේ. මං නම් ඉතින් හැමෝටම මහත්තයා කියලානේ කතා කරන්නේ. ඉතින් මේ පෙරට මොන තනතුර හම්බුණත් ඉතින් මහත්තයව තමයි. මීට වඩා ලොකු තනතුරක් හම්බුණත් මහත්තයව තමයි. බුදුලාලි මේක වෙනසක් කරලා ගනීද? වෙනසක්? මේ වුණා වගේ වෙනසක්? මතක් කරන්න එපා වෙනස. වෙනස කියනකොට ඇඟිලි වතුර වෙනවා. මං හිතන්නේ ඒකම තමයි වෙනස. ඒ සිල්ව මහත්තයා අර කතාවක් තියෙන්නේ වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දෙය වෙනස් වීම පමණි කියලා. මේ වෙනසත් ඒ වගේ තමයි. ඔබ දන්න දේවල් යම්මි. අප්පද බෝල කැබිනට් ඇමති කෙනෙක් වගේනේ. මට නම් පේන්නේ දැන්ටම මනුස්සයට අපිව අමතක වෙලා ආවා. මහර විට කෝටි ගාන ගන්න ගියාට පස්සේ පපුව අමාරුවක්වත් හැදුනත් දන්නේ නැහැ. මගුලක් කතා කරනවා. එහෙම අමාරුවක් හැදුනා නම් අපේ හොස්පිටල් වල නතර වෙන්නේ නැහැ බං. කෙලින්ම යන්නේ සිංගප්පූරුවේ එලිසබෙත් මවුන්ටන් රෝ වලට. මොන ලොක්කගේ අමාරුව ආවත් කෙලින්ම යන්නේ එහෙට. තේරුණාද? එහෙට බර වියදමක් නැතිනේ. බකටහන් හිටන් මොන වියදමක්ද ඕන්ටන් මිලියන 7ක් 8ක් ඒ කියන්නේ ලක්ෂ 700ක් 800ක් ඔන්නයි යයි ඉතින්. අපි ඉතින් වා පරිප්පු කාලා සීනි කාලා බදු වලින් අපි ඔය ගෙවනවානේ. ඔක මහ කජ්ජත්. මේ ඒක නෙමෙයි. අපි යම් පෙර මහත්තයා උස්සේට යමු. බයිඩා බයිනස බයින් මම දන්නවා සර්. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙනකොට ඇඬෙනවා සර්. ඇත්තම මට මේ වගේ අවස්ථාවක් තිබුණා නම් සර් මම මේ ස්පිතාලේ ඇඳක heart attack ඇදිලා. බයින් ඔක්කොමලා බලාගෙන ඉන්නවා සර්. එන්න සර් එන්න. පටි. මට ලොකු සර් කිව්වා සර් නැකතට කලින් සවඳ ගහගෙන ඉන්න කියලා. අනේ තමන් වැඩ කරපු ඉස්පිරිතාලේ සුළු සේවකෙක් හැටියට ඉඳලා ඩිරෙක්ටර් පෝස්ට් එකක් ලැබෙනවා කියන්නේ මොනතරම් දෙයක්ද නේද සර්? යමු සර් යමු බලන් ඉන්න. කට්ටිය බලන් ඉන්න යා.
ඔයාම මේක කට දාන්න. කවුද දන්නේ තු ඉතල දාන්නේ? පෙරේරා නාඩා ඉන්න මට තේරෙනවා මේ වෙලාවේ ඔය කඳුළු වලට ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා. මට සර් කියන්න එපා කොල්ලෝ. අපි දෙන්නම දැන් මේකේ ඩිරෙක්ටර්ස්ලා. මිස්ටර් නාරම්පනාව කියන්නේ. මිස්ටර් ආරප්පලා මං ඉස්සර හිටපු පෙරේරාව තමයි. අනේ නිහතමානීකම් බලන්න. ඇයි ඉතින් ඔහොම කියන්නේ? සර්ට කියන්න සර්. අර මගේ ලොතරැයි අංග ටික ඔක්කොම ගැලපුණාට එකේ දිනේ වෙනස් පරණ ලොතරැයි මට අහුවෙලා තියෙන්නේ. ඇත්තට? මේ ඔක දියම්. උච්චරයි මට තියෙන්නේ. පරණ පෙරේරාම තමයි. පරණ පෙරේරාට කවදාවත් බෑ මේක ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. උඹ පරණ ඇටෙන්ඩන්ට්ම තමයි. දාගන්නවා. සාගි තානි කොහොමද මචං? අර බලහන් අර අංකල් ඔය විදියට ආවොත් එයාට බේත් ගන්න වෙන්නේ කෙලීම උඹේ මෝචරියට තමයි එන්න වෙන්නේ.